දරුවෙකුට දෙන්න පුළුවන් උපරිම සතුට. ඒක දෙන්න තමයි ඔයාලා මෙච්චර මේ මහන්සි වෙන්නේ. මෙතන ඉන්න හැමෝම එක හා විතර මහන්සි වෙනවනේ. උදේ 7:00ට පන්ති ඉඳගත්තාම සමහරට මේක නැගිටින්නේ ඉන්ටර්වල් නැතුනහම මේක නැගිටින්නේ 12:00ට. ඔයත් ඒ පැය 5 ඉන්නවා, ඔයත් ඉන්නවා, ඔයත් ඉන්නවා, මේ හැමෝම ඉන්නවනේ. ඒතකොට හැමෝම මේ පැය ගාන මෙතනට වෙලා සමහරව निराහාර වතුර ටිකක් විතර බීලා ඒ කැපකිරීම කරනකොට ඒක ප්‍රතිඵලය කියන එක පුතේ හැමෝම ගන්න ඕන මම කියන්නේ. හැමෝම මහන්සි වෙනවනේ. ඒතර මම කරලව කියන්න ගොඩක් වෙලා යන්නේ නැති හින්දා මේ ඉන්නේ අයියයි මල්ලි. මේ ඉන්නේ අයියයි මල්ලි. හරිද? ආදරයට මම නමක් හදලා තියෙනවා ලොකු පුතා කියලා. ඒකට හේතුව අම්මා කියන්නේ ලොකු පුතා හින්දා මමත් ඒ කාලේ ඉඳන්ම කියන්නේ ලොකු පුතා කියලා. ඒතර මේ ඉන්නේ පොඩි පුතා එතකොට. ලොකු පුතාගේ මල්ලි. හරිද? ඒතර ලොකු පුතා කියන්නේ O level A 9 නේ. O level A 9ක් අරගෙන දැන් ෆයිනල් ඉයර් තර්ඩ් ඉයර් මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ කැලණියේ ඉන්නේ අයියා. දැන් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න එහෙම චාර්ටර්ඩ් එහෙම කරලා දැන් අන්තිම ලෙවල් අන්තිම ඉන්ටර්න්ෂිප් යන ගමන් වගේ ඉන්නේ. පැහැදිලිද? එතකොට චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න නැත්නම් අපි කියන්නේ වරලත් ගණකාධිකාරිවරයෙක් නේද? වෙන්න පුතේ සෑහෙන අමාරු. මං හිතන්නේ මං අහලා තියෙන විදිහට ලංකාවෙන් අඩුම දෙයක් තමයි ඒකට ක්වොලිෆයිඩ් වෙන්නේ. ඒක හරි අමාරු දෙයක්. හරි? එතකොට ඒ අතරතුර අයියාගේ හීනේ හැබෑ කරගෙන යනවා. අයියා මලේ දේව ඔයගොල්ලන්ගේ ඉස්කෝලේට තමයි බොයිස් එකට ගියේ. එහෙම ඉන්නකොට හදිසියෙම දැන් අයියට කොළඹ ආගමනයක් සිදු වෙනවා. අම්මටත් එහෙමම ඒ පැත්තට යන්න වෙනවා රස්සාවට. එහෙම යනකොට මල්ලි මේ තමයි මල්ලි. ඒතරද මල්ලි ගැන තමයි ටිකක් කතා කරන්නේ අපි. මල්ලිට O level A9ක්ම තියෙනවා. අයියටත් A9යි මල්ලිටත් A9යි. මල්ලිට පොඩ්ඩක් වැඩේ අමාරු වෙන්න වැඩේපත් වෙනවා. ඒකට හේතුව තමයි මල්ලිට කොළඹට යන්න වෙනවා. ඇයි ඒ A level කරන්න. ඒතර කොළඹ තියෙන තරගකාරීත්වයත් එක්ක නේද? ඉතින් මල්ලිට ලොකු අභියෝගයක් වෙන්නත් පුළුවන් කියලා අපි ඉතින් එහෙම යනවා. මල්ලි ඉස්කෝලේ ගියේ කොළඹ ආනන්දෙට යනවා. හරි? බොයිස් එකට ගිහිල්ලා A9ක් අරගෙන එතනින් කොළඹ ආනන්දෙට ගිහිල්ලා ආනන්දේ තමයි මේ සටන් කරන්නේ. පැහැදිලිද? එතකොට O level කාලේ ඉඳන් ගත්තොත් පුතේ අයියේ මල්ලි දෙන්නම පන්තිවල හරි විනයානුකූලව හරි නිහතමානීව හරි ලෙන්ගතුකමින් තමන්ගේ අරමුණ කරා ගියපු දෙන්නෙක්. පැහැදිලිද? එතකොට A level මෙදාපාර ප්‍රතිඵල එනකොට හරිද? මට ඉස්සල්ලාම රිසල්ට් එක ගෙව්වේ අයියා. අයියා තමයි මට ෆෝන් එකට දැම්මේ මල්ලිගේ ප්‍රතිඵලය. හරිද? මල්ලිගේ ප්‍රතිඵලය. මල්ලි A level වල තෝරගත්තේ තාක්ෂණ විෂය තමයි තෝරගෙන තියෙන්නේ. පැහැදිලිද? එතකොට ප්‍රතිඵල එනකොට මට රිසල්ට් සීට් එක දැම්මා. අයියා මෙහෙන් දානකොට හරිද? ඒ ප්‍රතිඵලය බලනකොට පුතේ ඒ ප්‍රතිඵලය හරි ලස්සන ප්‍රතිඵලයක්. ඒ 4ක් තියෙන රිසල්ට් සීට් එකේ පහළට. මට මතක විදිය ජෙනරල් ටෙස්ට් එකට 52යි. නේ මට ඒකත් මතකයි තාම. හරිද? ඊට පස්සේ මම බැලුවා මේ රෑන්ක් එක මොකක්ද කියලා. මම හැමදාම මේගොල්ලන්ට කියනවා පුතේ මම ඔයගොල්ලන්ට කියනවා කියන හැම වෙලාවම O level A9ක් ගත්තට වැඩක් නැහැ. A level හොඳ රෑන්ක් එකකට වැඩ කරන්න ඕනේ. අපි ඔයගොල්ලන්ට මේ දැනුම දෙන්නේ A level වලටත් එක්ක. මේ අයියා තමයි මෙදාපාර කොළඹ දිස්ත්‍රික්කයේ 4 වෙනියා. කොළඹ දිස්ත්‍රික්කයේ 4 වෙනියා ඊට පහළින් තියෙනවා අයිලන්ඩ් රෑන්ක් එක මුළු ලංකාවෙම 18 වෙනියා. හරිද? ඉසෙට් ගි ස්කෝර් එක මට මතක විදිහට 3.0.058යි. 3.8යි. මට ඒකත් හතරට මතකයි. හරිද? මට හෙන සතුටක් තියෙනවා. මම දැක්කා මේ ඔය සමහර දැන් සෝෂල් මීඩියා වල පුතේ සමහර ළමයි ඇවිල්ලා ටෙක්නොලොජි වලින් කතා කරනකොට මේ Taman විශ්වවිද්‍යාලේ යන්න පුළුවන් කියලා කතා කරනකොට ඉසෙට් ස්කෝර් එක ගැන කතා කරනවා. සමහර කට්ටිය 1.1 කියලා කියනවා. හරිද? එතකොට ඔයා හිතන්න 1.1 වලටත් ඉසෙට් ස්කෝර් එකෙන් විශ්වවිද්‍යාලය යනවා ටෙක්නොලොජි වලින්. ඔයා හිතන්නකෝ මේ අයියාගේ ඉසෙට් ස්කෝර් එක උඩරිමේ 3.0 ගණන් වලින් තියෙන්නේ. එතකොට බලන්න ગેප් එක එතන තියෙන. ඒ ગેප් එක. එතකොට මේ අයියලා සාමාන්‍යයෙන් සිලෙක්ට් වෙන්නේ පුතා ජපුර කැම්පස් එකේ මෙකාට්‍රොනික්ස් ඩිග්‍රියට තමයි මේගොල්ලෝ කෙලින්ම ක්වොලිෆයිඩ් වෙන්නේ. ඒ කියන්නේ ටෙක්නොලොජි වල තියෙන උපරිම හොඳම ඩිග්‍රිය.
සාමාන්‍යයෙන් හොඳ රෑන්ක්ස් වලින් ගන්න කට්ටිය ගොඩක් එතන තමයි යන්නේ නේ. මම අහලා තියෙන විදිහට මගේ ගෝලියෝ කියලා මොකද ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ දිස්ත්‍රික් 6 සිටියා කාවින්දය මතක ඇති. ඉතින් මට හරිම සතුටුයි පුතේ මේ මට මේ ළඟදිත් ෆොටෝ එකක් එවනවා. එයාට ඔය අපි අනිත් ආයතනේ ඉන්නකොට ගානක් එහෙම හදන්න දීලා ඔයක මං හිතන්නේ ගුණෝත්තර ශේඩි ගානක් හදන්න දීලා ඒකෙන් ෆොටෝ එකක් ගහගත්තා. නේ මතකයි නේ ෆොටෝ එක ගහගෙන මොකක්ද තා කිව්වේ? කාටද යවන්න ඕන කිව්වේ? අයියට යවන්න ඕන කියලා කිව්වා. සර් මට මේකට ෆොටෝ එකක් ගහලා දෙන්න. අයියට යවන්න ඕන කියලා කිව්වා. ඒ කියන්නේ අයියට පෙන්වන්න ආසයි මල්ලි මොකද්ද? අයියා යන පාරේ මමත් යනවා. අයියා එන්න කිව්ව පාරේ මල්ලිත් එනවා. මට අද වගේ මතකයි මේ ෆොටෝ එක මගේ ෆෝන් එකේ කොහේ හරි තැනක ඇති මම සාම ඩිලීට් කරන්නේ. මට ඒ ෆොටෝ එකත් එක්ක රිසල්ට් සීට් එක ඊට පස්සේ ඒ විනාඩි කිහිප පස්සේ අයියා ඊට පස්සේ මල්ලි එවනවා. පුතේ හෙන සතුටුයි ස්ටේජ් එක නැගලා චෝක් කෑල්ල අතර දීලා ගාන පුතේ හදහන් කියලා කියනකොට ඒ ගාන හරි ලස්සනට ඒ ලොකු සාමාන්‍ය හොඳ ගානක් ඒ ගාන හදනවා. හරිද? ඒ ගාන හදලා ඒ ෆොටෝ එකක් ඒ ගහන්න කියපු වෙලාවේ මං ඇහුවා ඒ කතන්දරේ. ඒතර මට කියනවනේ ওই විදිහ සිද්ධුවක්. මට එදා හිතුණා අනිවාර්යෙන්ම අයියා ගියේ පාරේ ඊටත් වඩා හොඳ ගමනක් යන්න තමයි මේ හදන්නේ. ඉතින් මං හිතන්නේ අපි හමුුනේ අවුරුදු 2කමාරකට පස්සේ. මට සතුට තියෙන්නේ පුතේ O level ගුරුවරයෙක් සතුට තමයි තමන්ගේ ගෝලයෝ දිනන දවසේ තමන්ව මතක් වෙන එක. තමන්ගේ ගෝලයන්ට තමන්ගේ ගුරුවරු මතක් වෙන එක. ඉතින් ඒ නිසා මං හිතන මේ ලංකාවේ O level ගුරුවරු අතරේ A level ප්‍රතිඵල අහන්න දකින්න කතා කරන්න වාසනාව තියෙන ගුරුවරු අතරේ මං ඇත්තටම පුතා ඉහිලින් ඉන්නවා. ඒ තමයි මගේ ගෝලයෝ දිනනවා බලන්න මේ වේදිකාවක් මත එකම වේදිකාවක් මත අපි ඉන්නවා දකින්න මං ඇත්තටම පුතේ මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා. මං හිතනවා මේ රස්සාව මං ඒ උපරිමයෙන්ම කරන නිසා. පැහැදිලිද? ඉතින් ඒ නිසා ඒතර මේ ඇවිල්ලා ඉන්න ලංකාවේ 18 වෙනියේ කොළඹ දිස්ත්‍රික්කයේ 4 වෙනියේ මේ නගරෙන් එළියට ගිහිල්ලා ඉතින් මාර සතුරු දවසක් අයියා මල්ලි දෙන්නම ඉන්නවා. හරිද? ඊට පස්සේ අම්මයි තාත්තත් ඉන්නවා. මුළු පවුලම ඇවිල්ලා ඉන්නවා. ඒක ඊට වඩා සතුටක්. හරිද? ඉතින් ඕක ගන්න ඒගොල්ලෝ ගොඩාක් මහන්සි වුණා. ඉතින් අපි වැඩි කතාවකට නොගොස් පොඩි පුතේ ඔයාට මේ ජයග්‍රහණය වෙනුවෙන් ඔයාපු මේ පාරේ ඔයාට මොනවද හිතට දැනෙන්න කියන්න තියෙන කියලා මේ නංගිල මල්ල මෙදාපාර O level ලියන නංගිල මල්ල ඔයාගේ ඉස්කෝලේ මල්ලත් ඉන්නවා. ඉතින් මං ආසයි ඔයාට මොනවද මේ වෙලාවේ හරිද? මේ නංගිල මල්ලාට මේ වගේ ජයග්‍රහණයක් වෙනුවෙන් එන්න තියෙනකොට ඒගොල්ලන්ට ඔයාට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න කියලා මම පුංචි වාගේ කාලෙන් වටිනාකමක් ගන්නවා. මේ වෙලාවේ මේ අපේ මේ නංගිල මල්ලට ඕගොල්ලන්ගේ ඔය කතාව හරි ශක්තිමත්. මෙතන ඉන්න කෙනෙක් සමහර විට ලංකාවේ පළවෙනියෙක් වෙයි, දිස්ත්‍රික්කේ පළවෙනියෙක් වෙයි, විශ්වවිද්‍යාලයයි තමන්ගේ ජීවිතේ හොඳ නරකට හදාගන්න. ඉතින් ඒ නිසා හැමදේම පන්ති මම කතා කරනවට වඩා ආම්බුලෙන්ස් ඕගොල්ලෝ ආපු ඔයාට පුංචි අවස්ථාවක් මම දෙනවා. මයික්‍රොෆෝනේ ඔයා පොඩ්ඩක් කතා කරන්න. ඔයාලා හොඳට අහගෙන ඉන්න. හරි? මුලින්ම හැමෝටම සුබ උදෑසනක් කියලා කියනවා. මේ ඉතින් ඇත්තටම සතුටුයි පළවෙනිම දේ. O level වලින් A level වලට යද්දී ඇත්තටම මේ ටෙක්නොලොජි කරේ. ඒතකොට පළවෙනිම දේ තමයි මේ සබ්ජෙක්ට් එකේ තියෙන සම්පූර්ණම මැත්ස්. ඒතකොට මැත්ස් පාර්ට් එක ගත්තන් පස්සේ O level වලදී ඇත්තටම සර්ත් එක දැන් සර් ගණන් දෙනවා ක්ලාස් එකේදී. ඒ ක්ලාස් එකේදී සර් අර ගානක් දීලා කියනවනේ විනාඩි 8කින් 10කින් හදලා දෙන්න කියලා. අර ඒවත් එක්ක ඊට පස්සේ සර් පේපර්ස් කරනවා. අර ඒකත් එක්ක හැමතිස්සෙම මොකද්ද ස්පීඩ් එකයි ඒවත් එක්ක මොකද්ද ගානක් දිහා බලලා ඒක විසඳ ගන්න ආකාරය ගැන හොඳටම අයිඩියා එකක් තිබ්බා. ඒ කියන්නේ හොඳ අවබෝධයක් දීලා තිබ්බා සර්. එතකොට ඒවත් එක්ක තමයි කෙලින්ම A level වලට යන්නේ ඒ නමයක් අරන්. එතකොට එතනදී ඇත්තටම ගණන් හදාගන්න එක සම්බන්ධයෙන් ඒ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ අපේ මේ මලිය දේවේ 10 11 වසරේ ගුරුවරු ඇත්තටම අපේ මැඩම්ලා සර්ලා අපිට ලොකු සපෝට් එකක් දීලා තිබ්බා. ඒ කියන්නේ සර්ත් එක්කම අපි A level වලට යද්දි සර්ප්‍රයිස් වුණේ සබ්ජෙක්ට් එකේ මේ තියෙන කරුණු දැකලා. මේ ඒක තමයි පළවෙනියටම බේස් එකක් අපිට හොඳ බේස් එකක් හදලා දීලා තියෙනවා A level වලට යන්න. එතකොට එතනින් එහාට ගියන් පස්සේ දැන්
මට මතකයි සර් කියනවා ලං වෙද්දි තව මාස 6යි පාඩම් කරාද කවි අර ගුත්තිලකාවේ කවි එහෙම අහනවා අපෙන්. ඒවත් එක්ක ඉතින් අර එතකොට අපි ඉබේම මේ ඒ කියන්නේ වැඩ කරගෙන ගියත් අර ආයේ ඔළුවට එනවා සතියකට සැරයක් මේවා ටික කරන් යන්න ඕනේ කියලා ඉතින්. අර ඒ වගේ ඒවත් එක්ක ඉඳලා අපි ඉතින් ඒ ලෙවල් වලට ගියා. ඉතින් මේ ඒ ලෙවලුත් අර අපි ඕ ලෙවල් වලින් එන ගැම්මෙන්ම අපි ඒ ටික කරගත්තා. අර කියන්න තියෙන්නේ ඔයාලා දැන් කොහොමත් සර් ක්ලාස් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට කිව්ව දේවල් ටිකම සර් අනිවාර්යයෙන්ම කියනවනේ ඔයාලට. එතකොට පාඩම් කරන්න ඒ ටික කොහොමත් ඉතින් කියනවා. මේ පාඩම් කරන්න ඕනේ විදිහ ඔක්කොම කියනවා. ඉතින් මේ ඒවා දැන් සමහරවිට තමන්ගේම ක්‍රම තියෙන්නත් පුළුවන්. ඉතින් ඒවා සාර්ථකයි නම් ඔයාලට විශ්වාසයි නම් ඒ මාර්ග ඔස්සේ ගිහිල්ලා අනිවාර්යෙන් පුළුවන් දෙයක් කරගන්න. මේ රිසල්ට් එකට යන්න. ඉතින් මේ අර කියන්න තියෙන්නේ තමන් ගැන මුලින්ම විශ්වාසය තියලා ඒ කියන්නේ තමන් කරන් යන වැඩපිළිවෙල හරි කියලා තමන්ට විශ්වාසයක් තියෙන්න ඕනේ. ඉස්කෝලේ වාර විභාග වල ගිහිල්ලා ලියලා එන ලකුණු අනිවාර්යයෙන්ම හොඳයි නම් ඒ කියන්නේ ඔයා හරි පාත් එකක යන්නේ. ඉතින් ඒව ගැන විශ්වාසය තියලා වැඩ කරොත් අනිවාර්යයෙන්ම හොඳ අනාගතයක් තියෙනවා. ඉතින් මේ ඔයාලට ඕ ලෙවල් ටික හරියට කරගන්න කියලා සුබ පතනවා.